Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයගලන්ට මම මෙන්න මේ ලුක් එක අද ක්‍රියේට් කරගත්තේ කොහොමද කියලා බලන්න ඕන නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. අද මම ඔයගලන් එක්ක මේකප් කරන්න යන්නේ. ඔයගලන් පහුගිය වීඩියෝස් දෙකකම මගේ මේකප් එක ලස්සනයි කියලා තිබ්බා. හරිද? ඉතින් ඒක නිසා මම චුට්ටක් උඩ ගිහිල්ලා රන්නත් ඉතින් කොමාරි මේ මට හිතෙනවා ඔයගලන්ට ඒ නිසා ටියුටෝරියල් එකක් නෙමෙයි මම මේකප් එක කරන්නේ කොහොමද කියලා ඔයගලන් එක ෂෙයා කරගන්න. ඔයගලන් මේකේ මොන හරි දෙයක් ඉගෙන ගනි සමහර විට මගේ අඩුපාඩු තියෙනවා මට පෙන්නලා දෙන්න. මොකද මම මේක ගැන එහෙම දන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම එහෙන් හැමතැනින්ම ඉගෙන ගත්තා තමයි කරන්නේ. සහ මම ඔයගලන් එක වෙඩින් එකකට යන්න රෙඩි වෙලා තියෙනවා YouTube එකේ. හැබැයි අද හරිම සිම්පල් මේකප් එකක් තමයි මම දාන්න යන්නේ ගොඩ දේවල් දාන්න නැතුව. හරිද? අනිත් එක තමයි මේ මොකද්ද මගේ මූණේ අර මාක්ස් ටික දැන් හරි. ඒ තා චූටක් තියෙනවා. ඒ වුණාට අර මේ වර්ස් වෙලානේ තිබ්බ පහුගිය දවස්වල ඒ නිසා මම හෙවි මේකප් දාලා තමයි මේ YouTube වීඩියෝස් කරන්න උනේ මට. දැන් චුට්ටක් තියෙනවා තව. ඒ නිසා අර ලොකුවට වහන්න කරන්න දේවල් නැහැ. ඒ නිසා සිම්පල් එකේ මේකප් එක දාගන්න පුළුවන් අද අපිට. අනිත් එක තමයි මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේ මගේ මෙන්න මේ මේකප් බොක්ස් එක පෙන්නුවනේ ඉතින්. මේක තමයි ලට්ටපට්ට ඔක්කොම ටික තියෙන්නේ මගේ. ටිකත් අපි හිමීට එළියට ගමු ඉතින්. මගේ ස්කින් කෙයාර් ටික මම කරලා ඉන්නේ. ස්කින් කෙයාර් කිව්වට ඉතින් මොයිස්චරයිසර් එක ඇප්ලයි කරලා ඊට පස්සේ ප්‍රයිමර් එක ඇප්ලයි කරලා එච්චරයි. අද වැස්ස දවසක් චුට්ටක් ඒත් සන්ක්‍රීම් ඔයගොල්ලෝ ගන්න ඕනේ. හරිද? වැස්ස දවසට නොගානපො මට කම්මැලිකමක් ඇවිල්ලා මම ගෑවේ නැහැ අද. නිසා මේ sun protection දාලා නැහැ මම අද. නැත්තම් මම වෙනදාට ගෙදර ඉඳි දානවාක. හරි මේකප් කරමු එහෙනම්. මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නනවා මම කන්නඩියක් ගත්තා ඉන්නේ. මම ගිය සතියේ පෙන්නුවා නේද වීඩියෝ එකේ මොනවාද අර අයි ෂැඩෝ පැලට් එකකින් බලන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මම මේ සතියේ වෙද්දී මේ බලන්දී චටක ඉම්ප්‍රූව් වෙනවා. මිරර් එකකුත් අරගෙන ආවා ඔයගොල්ලන්ට මේකප් කරන්න. මේකේ මේ සයිඩ් එක අර zoom කරලා පේනවා. මේ පැත්ත normal විදියට පේනවා. මේක ෂෝක් කණ්ණාඩියක් ගත්තේ ආපිකෝ එකෙන්. රුපියල් 500ක් වගේ උනේ බ්ලොග් ගානක් උනේ නැහැ. ඊනම් chat එකක් දාගෙන ලෑස්ති වෙමු. ෆවුන්ඩේෂන් එක රෙවලොන් එකේ ෆවුන්ඩේෂන් එක. මේව මොනවද කියලා මම ආයෙ කියන්නේ නැහැ. ඉතින් මම ගිය සතියේ වීඩියෝ එකේ ඔක්කොම ටික පෙන්නුවානේ ඒ නිසා. චූටියට ෆවුන්ඩේෂන් දාගමු ලොකුවට නැතුව. මම පේනවා නේද? මම අද මේ කන්සීලර් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මෙන්න මෙතන චූටි මාක් එකක් තියෙනවා. මේ පැත්තේ මෙතන තියෙනවා. ඒ දෙක විතරක් පොඩ්ඩක් කවර් කරගන්න ඕනේ. ගිය සතියේ වීඩියෝ එක ගේන්න බැරි වුණා. ගිය සතියේ මේ අනේ හොඳ එන වැඩ ගොඩක් වුණා. හරිද? මගේ sugar අඩු වුණා, සීනි අඩු වුණා. අපේ අම්මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ කොහොමත් මම සාමාන්‍යයෙන් ඉතින් සීනි බලනවා හස්බන්ඩ්ගේ මමයි. මේ මට ගොඩක් දවසට අඩු මට්ටමේ තමයි සීනි තියෙන්නේ. ඒ වුණාට එකපාරට මේ අඩු වුණා ඉතින්. අඩු මට්ටමේ කියන normal range එකේ තියෙනවා. හැබැයි මේ ටිකක් අඩුයි. පස්සේ කොහොම හරි කලන්තයක් හැදිලා හරි වැඩක් උනේ. ඊට පස්සේ දවස් 4ක් විතර එක දිගට මම රෙස්ට් කරා. ඊට පස්සේ කොහොම හරි අඩු වුණා. මේකට කරන්න ඕනේ දේවල් කරලා හිටියේ නිකන් හිටියේ නෑ. හරිද? සීනි අඩු වෙන එක හරිම භයානකයි. හරි ඉතින් දැන් තමයි මගේ ආයි පරණ මගේ normal life එකට මම ඇවිල්ලා ඉන්නේ. කන්සීලර් එකට මම කන්සීලර් ඇප්ලයි කරන්න එක විදියක් හොයාගත්තා. හරිද? ඒ කියන්නේ අපිට ගොඩාක් අර ඩාර්ක් ස්පොට්ස් එහෙම තියෙනවා නම් දැන් මගේ අර ගොඩාක් නැති නිසා මම ඒක කරන්නේ නැහැ. මේ ස්කින් කෙයාර් කරන්න කලින් කන්සීලර් එක ඇප්ලයි කරාට පස්සේ ඒක අපිට මේ කන්සීලර් එක ඇප්ලයි කරලා ඉවර වෙලා ස්කින් කෙයාර් කරාට පස්සේ හොඳට කවර් වෙලා තියෙනවා ඒක. මම කලින් වතාවේ වෙඩින් එකට යද්දි කරපු මේකප් වීඩියෝ එකක් තියෙනවා. අන්න ඒකේ මම මේ මෙතඩ් එක පාවිච්චි කරනවා. ඒකෙන් මට ගොඩක් පුළුවන් වුණා මේ හොඳට කවර් කරගන්න මගේ ඩාර්ක් ස්පොට්ස්. එහෙම ලොකුවට නෑ මේ දෙක කවර් කරාම මට ෂේඩ්. මේ මාක්ස් එක මගේ මුනේ තියෙනවා මට අගලා අයින් කරගන්නේ මේ ඔයගලන්ට මම වීඩියෝ එකක් කරලා තියෙනවනේ ඒක ගැන. ඒවම තමයි යූස් කරන්නේ වෙන අනිත් මුකුත් යූස් කරන්නේ නැහැ. ටැග් එක දානවා
ඔලිව් ඔයිල් ඇප්ලයි කරනවා. ඒ අසමිතනේ හපෙත් ගෙදර මොනවා හරි වැඩ වගේක් යනවානේ. කන් දෙක නෑ ඉතින් දවල්ට. කොෆි එකකුත් හදාගෙනම යාවේ මට පොඩි නිදි මතක් ඇවිල්ලා තිබ්බේ මේ වීඩියෝ එක කරන්න ස්ක්‍රිප්ට් එක එහෙම ලියලා ඔක්කොම කරලා තිබ්බේ. ඒ අතරේ කවුද? ඔයිබ්‍රෝස් දෙක හදලත් නැහැ. එකට නම් මේ වීකෙන්ඩ් එකේ යන්න ඕනේ. යන්න කොන්නේ. ඔයගලන්ගේ මම ඇහුවනේ මේ ඊළඟට මට කරන්න වීඩියෝ එකකට සජෙෂන්ස් දෙන්න කියලා. ගොඩක් අය ඉල්ලලා තිබ්බේ වෙඩින් එක ප්ලෑන් කරේ කොහොමද කියලා. ඉක්මනට මේ වීඩියෝ එක කරන්නම්. මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් අය ඉස්සරින්ම මගෙන් ඉල්ලනවා. මට ඕක කරගන්න බැරි වුණේ හස්බන්ඩ් වල්ල ගන්න බෑ මේ. මොකද අපි දෙන්නටම ඒ කියන්නේ අපි දෙන්නටම නිවාඩු දවස්වලට මේ මම ඉතින් ආස නැහැ ඒව තියාගෙන මෙතන වීඩියෝස් කරන්න ඒව කරන්න. එතකොට අපි දෙන්නම රෙස්ට් එකේ තමයි හැම දවසට ඉන්නේ. ඒ නිසා මේ ඒක ඇත්තටම කරන්න බැරි වුණා. ඒ උනට මම යාට දැන් කියලා තියෙන්නේ ඒක අනිවාර්යෙන් කරන්න ඕනි කියලා. මම තරන් එන්නම් වීඩියෝ එක. eyebrows මම උඹලන්ට පෙන්නුවා නේද? මෙන්න මේකෙන් තමයි මම eyebrows එක අඳින්නේ. මේක brown color එකක්. eyebrows දෙක නිකන් දැන් සිංහ රාජ වගේ වෙවිලා තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන හැටි වෙන eyebrows දෙක නේද වැවෙන්නේ කියලා. ඔයගොල්ලන්ට එහෙම පෙනුනේ නැතිලාට මේක චුට වැවිලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මගේ තරමට වැවිලා තියෙන්නේ මේක දැන්. අද මම වීඩියෝ එක කරන්න යන්නේ mental health ගැන. ඒ කියන්නේ අපේ මානසිකත්වය හොඳට තියාගන්න අපිට නිකන් එදිනදා ඩේලි කරන්න පුළුවන් දේවල්, අපි හිතන්න ඕන විදිය, ඊට පස්සේ මම mental breakdown එකක ඉඳපු කාලෙක මං කොහොමද එළියට ආවේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියන්න යන්නේ. මොකද මේ වීඩියෝ එක මම මේ කරන්න ඕනි කියලා ගොඩ කල් ඉඳන් හිටපු වීඩියෝ එකක්. මම මේ අවුරුද්ද පටන් ගද්දි කරන්න ඕනේ මේ දේවල් කියලා පොඩක් ප්ලෑන් කරා. ඒ ලිස්ට් එකේ තිබුණ එකක්. ඒක එහෙම ප්ලෑන් කරාට ඒවම මම කරෙත් නැහැ. මොකද ආයෙ මැදදී මට හිතනවා මේකත් කරා නම් හරි මේකත් කරා නම් හරි මේ වගේ කන්ටෙන්ට් එකක් කරා නම් හරි ඒ විදියට. කොහොම හරි මේක තිබ්බා ලිස්ට් එකේ. ෂේප් නේද eyebrows දෙක. මම මේ ෆේක් nails දාලා ඉන්නේ. gel nails නෙමෙයි press on nails. ඔයගලන්ට මේ මමට මේක දාගෙන ඇත්තටම සතියකමාරක් විතර ඉන්න පුළුවන්. ඊටත් වැඩි ඉන්න පුළුවන් චුට්ටක්. සති දෙකක් ඉන්න බෑ. ඊට අඩුවෙන් ඉන්න පුළුවන්. හැබැයි මම එහෙම ඉන්නේ වැඩ කරලා ගෙදර. ඒ කියන්නේ හාල් හොදනවා, උයනවා, කොමඩ් ටික කරනවා. කද්දි බොද්දි නම් ග්ලව් එකක් දාගන්නවා. මේ මම ඔයගොල්ලන් එක්ක ඉස්සරහට කියන්න මම එහෙම කොහොමද ගොඩක් දවස් මේක තියාගෙන ඉන්නේ කියලා. හරිද? මමගේ මේකප් එකේ ලොකු දෙයක් කරගන්න මේකෙන් ඇත්තටම. මුලින්ම මම මේ ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකක් අරගෙන අයි ෂැඩෝ එකට මුළු ඇහැම ගා ගන්නවා. මේ එක එක්කෙනා මේකප් කරන විදිය වෙනස් නේ. එතකොට එක එක්කෙනාට ගැලපෙන විදිය වෙනස්. මට උනත් මම උනත් එක එක විදිහට කුටි කාලා වගේ මේ මට එක පේනුනේ නැත්තේ. මේ පැත්තේ කන්නඩියෙන් බැලුවම උන්නට මගට යනවා වගේ වුණා. චුට්ටක් වැඩි වුණා නේද? අපි ඒක බ්‍රෂ් කරලා අයින් කරගමු. දැන් මම මෙන්න මෙතන උඩට glitter shade එකකින් apply කරනවා.
අම්මායි කෝල් ගන්න. අම්මා කෝල් කරානේ. මෙතන මේ ග්ලිටර් ෂේඩ් එක ඇප්ලයි කරා. ඒ මම මෙතනත් ඒක ඇප්ලයි කරනවා. දැන් මම මේ චුට්ටක් ඇතුළට වෙන්න මේ ලයිට් ෂේඩ් එකක් ගන්නවා. දැන් මේකෙන් බ්ලෙන්ඩ් කරගන්න ඔක්කොම තියලා. ඊට පස්සේ ටිකක් ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකක් අරගෙන මම ඒක මෙන්න මේ ක්‍රීස් එකේ ඇප්ලයි කරනවා. ඒක මෙහි ඉඳන් නෙමෙයි ඇප්ලයි කරන්නේ මෙහි ඉඳන්. එතකොට මේ පැත්ත පොඩ්ඩක් ඩාර්ක් වෙලා තියෙනවා නේ නිසා. හරි. දැන් ආයෙ මම ග්ලිටර් චුට්ටක් දානවා මෙතනට. හරි. ඔක තමයි අයි ෂැඩෝ එක. ඊට පස්සේ අයි ලයිනර් එක අඳිමු අපි. අයිලයිනර් එක වෙන මේක. මම දැන් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා එකකින් කියන්න නැහැ. ඊ සති වීඩියෝ එකේ කිව්වා නේ නිසා. අයිලයිනර් එක අඳිද්දී ඇහි මෙතන මැද තැන තියෙනවනේ. එතනින් චුට්ටක් මම මෙහෙට තියා ගන්නවා. මේ කොණ්ඩයක් ඇවිල්ලා. ඔව්. මේ පැත්තේ තියෙනවා. දැන් අපි මේව යා කරනවා. දැන් තමයි දැන් මේක යා කරන්න තියෙන්නේ. මම අහන දන්නේ කෙනා වගේ මේ අයිලයිනර් අඳින හැටි කිව්වට මම මේක ළඟදි තමයි ඉගෙන ගත්තේ. හරිද හරියට. තාම පුරුදු වෙනවා අඳින්න. ඔයගොල්ලන් ඉතින් මේ අර පොඩක් චිත්‍රයෙන් අඳින්න පුළුවන් කෙනෙක් නම් මම හිතන්නේ මේක අඳ ගන්න හරි ලේසි. මට එහෙම හැකියාවක් නැහැ ඉතින්. හරි. ඔව්. මේක කර්ල් කරගත්ත ගමන් මස්කාරා එක ගන්න ඕනේ. ඒකට තමයි ටක් ගාලා මේ අපිට ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අර කර්ල් එක නැති වෙනවා නේද? ඔයගොල්ලෝ බලලා ඇති නේද වීඩියෝ එකක් කරන්න එමියා මෙච්චර මේ දඟලන්නේ කියලා. ඇත්තටම YouTube එකට නැත්නම් TikTok එකට හරි සෝෂල් මීඩියා වලට අපි අපේ ලස්සනට ප්‍රසන්ට් කරන්න ඕනේ කියලා මම හිතන එකනේ. දැන් අපි කොහෙට හරි අද්දි මේකප් කරනවා වගේ තමයි ඉතින් අර සෑහෙන පිරිසක් අපේ බලනවානේ මේක හරහා. එතකොට දැන් අනිත් එක දැන් මේ වගේ දෙයක් ගැන අපි කතා කරද්දී නිකන් ඔය ගෙදරට එනන් ඉන්න එකක් ඇඳගෙන එහෙම කතා කරනවට වඩා අපි මොනවා හරි පොඩක් ලෑස්ති වෙලා ලස්සන වෙලා කතා කරනවා නම් හොඳයි. දැන් අපි vlogs විදියට ගේන්නේ අපේ සාමාන්‍ය ජීවිතේනේ. එතකොට එහෙම නැතුව දැන් මේ වගේ වීඩියෝ එකක් කරද්දී පුළුවන් තරම් ලස්සනට ලෑස්ති වෙලා මේකප් එකක් දාලා ඔයගොල්ලන්ට බලන් ඉන්න පුළුවන් විදියට කරන්න ඕනේ කියන එක. මම ඉතින් විශ්වාස කරනවා ඊට වඩා හොඳ විදියට මම ඔයගොල්ලන්ට මාව ප්‍රසන්ට් කරන්න ඕනේ කියලා. දැන් යන්නේ මේ බ්ලෂ් ඇප්ලයි කරලා පොඩ්ඩක් කොන්ට්‍රෝ කරන්න. කොන්ට්‍රෝ නෙමෙයි කොන්ට්‍රෝ. කොච්චර පුරුදු වුණත් නැහැ.
මම දැන් මේ මෙන්න මේ ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකෙන් අරගෙන තුනක් තියෙනවා මෙතන. ආයෙත් තියෙනවා. ඊට පස්සේ මෙතනින් චුට්ටක් උඩට චුට්ටක් ගන්නවා ඉතුරු ටික. අලුතින් ගන්න නැහැ. මේකත් මේ මම ඉගෙන ගත්ත ටෙක්නික් එකක්. හරිද? ඊට පස්සේදී මේකේ අනිත් සයිඩ් එක අරගෙන ඒකෙන් මෙන්න මේ කලර් එක. මේක ලස්සන ඔරේන්ජ් ෂේඩ් එකක්. මම ඒකට මාරම ආසයි. ඒකෙන් දැන් මම අර චුට්ටක් ගෑවේ මෙතන ඊට වඩා පොඩක් උඩින් අඳිනවා මෙහෙම. ඇඳලා ඊටු ටික මෙතන යට අර අපි ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එක ගෑවේ එතනම ගන්නවා. ඊට පස්සේ ඒ විදිහට මේ පැත්තක් කරනවා. උඩ හොඳට මෙහෙම ගාලා ගෑවුන්නේ නැහැ නේද? ගෑවිලා. පාලට එන්න ගන්නවා මෙහෙම. දැන් තියෙන්නේ මේ දෙක හරියට බ්ලෙන්ඩ් කරගන්න. හරිද? ඒකෙන් හරිම ලස්සන 3D look එකක් එනවා මූණට. මෙතන dark brown ගෑවේ, මෙතන orange color. මේ දෙක මැද දෙකෙන්ම ගාලා තියෙනවා. ඒකට අපිට බ්ලෙන්ඩ් කරද්දී ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා. මෙතන orange, brown, මෙතන මැද දෙකම ගාලා තියෙනවා. දැන් අපි බ්ලෙන්ඩ් කරගමු. මේ මම powder brush එකෙන් බ්ලෙන්ඩ් කරනවාද මොකද මේ brush ටික ඔක්කොම හෙට සෝදන්න ඕනේ. අපි මේ වීකෙන්ඩ් එකේ පොඩි ගමනක් යනවා. ඒ නිසා මේ ටික ඔක්කොම සෝදලා අරගෙන යන්න ඕනේ. මම මේ කියපු ටෙක්නික් එක ඔයගොල්ලන් කරලා බලන්න. සමහර විට ඔයගොල්ලන්ට හරියන්න පුළුවන්. සමහර විට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මමත් මේ එක දේවල් ගොඩාක් වතාවක් කරලා බලලා තමයි මට හරියන දේවල් හොයාගෙන තියෙන්නේ. සාමාන්‍ය මීට අවුරුදු ගානකට කලින් කරපු මේකප් එකයි දැන් කරන මේකප් එක අතර ලොකු වෙනසක් තියෙනවා. මට දැන් ටිකක් හොඳට මේකප් කරන්න පුළුවන්. මේ තව ඉස්සරහට ඉතින් මම තව ටිකක් හොඳට කරයි. මේ ඔයගලන්ට පේනවද දැන් බ්ලෙන්ඩ් කරලා ඉවරයි මෙතන දැචුට. බ්ලෙන්ඩ්. හරි. හරි. දැන් මේ ආයෙ මම ඒ බ්‍රෂ් එකෙන්ම නෝස් කොන්ට්‍රෝල් එක කරනවා. බ්‍රවුන් ෂේඩ් එකම තමයි ගන්න එකටත්. දැන් ඒකත් අපි ලස්සනට මේක කරනවා. මේක බ්ලෙන්ඩ් කරද්දී මේ වගේ බ්‍රෂ් එක හදා ගන්න ඕනේ. අර ග්ලිටර් එක මෙන්න මේ ග්ලිටර් එක. හය උඩට මෙතනට ඇප්ලයි කරනවා. ඒකල මෙතනට චුට්ටක් දානවා. ඔව් වැඩි වුණා. අයින් කරමු වැඩි ටික. දැන් ලිප්ස්ටික් එක. මම ලිප්ස් දෙක චුට්ටක් ලොකු කරලා හදා ගන්නවා මගේ ලිප් ලයින් එක පාවිච්චි කරලා. ඔයගලන්ට ඒ කියන්නේ චූටියට ලිප්ස් අඳින්න ඕන නම් ඇතුළට වෙන්න ඇඳට පස්සේ ලිප්ස් දෙක චූටියට අඳින්න පුළුවන්. මං ආසයි චුට්ටක් ලොකුවට අඳින්න. ඒක ඉතින් ඒ නිසා මම ගොඩක් එළියෙන් තමයි අවුට්ලයින් එක ගන්න. එළියෙන් කියන්නේ ලිප් එකට ගොඩක් එළියෙන් අඳින්න නැහැ. ලිප් එක ඉවර වෙන තැනින්ම වගේ ගන්නවා. දැන් මෙහෙ ඉඳන් අඳින්නේ නැහැ මම යට එතන ඉඳන් තමයි අඳින්නේ. එතකොට චුට්ටක් ලොකු වෙලා පේනවා අර මෙහෙ ඉඳන් අඳිනකට වඩා.
දැන් හරි මේ ටිකත් මම ඩාර්ක් කරනවා ඉතුරු වෙච්ච ටික. හරි. දැන් මේක. මෙන්න මේ මෙරූන් කලර් ලිප්ස්ටික් එක. මේකෙන් මම චුට්ටක් අවුට්ලයින් එක හදා ගන්නවා. දැන් මම අර ඉදිරියදා හෙට මෙට හැම තැනටම ගාන ලිප්ස්ටික් එක ඊළඟට ඇප්ලයි කරනවා. කොහොන එක නෑ. ඒක නෑ මෙතන. මම හිතන්නේ ඒක මම බෑග් එකක් ඇතුලේ දාගෙන ඒක මම යන හැමතැනටම අරන් යන නිසා මේ හරි. යෝක තමයි මගේ මේකප් ලුක් එක. මේක තමයි මේකප් ලුක් එක. දැන් මම ඇඳුම දාගෙන එන්නම්. ඊට පස්සේ අපි කොණ්ඩේ හදමු. අපි කොණ්ඩේ හදාගමු. පන්සල් යනවා වගේ පෙනුමක් කැවිලා තියෙනවා. හරි. දැන් මම මේ ක්ලිප් එක මෙතනට ගහනවා. ඊපස්සට කොණ්ඩේ ලස්සනට එනවා මෙතන. කොණ්ඩේ නීට් කර ගන්නවානේ. ඒකට මම මෙන්න මේ බ්‍රෂ් එක පාවිච්චි කරනවා. මේක මේ වැස්ලින් එක පාවිච්චි කරන්නේ. මම කලින් වීඩියෝ එකකත් මේක ගැන කිව්වා. මම මේ hair wax එකකුත් ඉස්සර පාවිච්චි කරා. මෙන්න මේක. මේ ඒක හොඳයි. ඒක පොඩක් heavy වැඩි. එතකොට මේ හැබැයි හොඳට කොණ්ඩේ තියනවා. ඒ තර ගොඩාක් ඇලිලා වගේ තියෙන්නේ. ඇත්තට මේක මේ නිකන් මං හිතුවා ගාන එක හොඳක් නැතුව ඇති අනිවාර්යෙන් මේ මොකද කොණ්ඩේට ගොඩක්ම ග්‍රීසි වෙනවා. මේකෙම වෙන්නේ නැහැ. මේකේ මේ හැබැයි මම මේක ගාන හැම දවසෙම නානවා. මෙහෙම හොඳට පනාවේ මේ ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ පනාවේ නෙමෙයි බ්‍රෂ් එකේ. දැන් මෙහෙම ලස්සනට හදාගන්න තියෙන්නේ. මේ කන ළඟ චුටි කෑලිත් ගන්න ඕනේ. නීට් කරගන්න. පේනවද දැන් මේ පැත්ත නීට් මේ පැත්තට වඩා අපි මේ පැත්තත් හදාගමු මේ විදියට. මේ වගේ ෂුට්ටයි මම ගන්නේ වැස්ලින්. කල මුළු කනාවෙම ගානවා. හරි. දැන් මම මගේ වීඩියෝ එක කරන්න යන්නේ. පේනවනේ ඔයගලන්ට දැන් මම පොඩක් එළියට ආවා. මේ එළිය තියෙන තැනකට ආවා. එතකොට මේකප් එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ඔයගලම මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මට ගොඩක් සතුටුයි. හරි එහෙනම් අපි ලබන සතියේ මේ අපි මේ ඉරිදා හවස 5ට මේ කරන්න යන වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් මම ඔයගලන්ට ගොඩක් ආදරෙයි. ගිහින් එන්නම්. බයි.